මෙන්න මෙතන බලන්න 53885යි 749යි මේ මාසෙකට එන ගාන. ඊළඟට බලන්න මෙන්න මෙතන 11308යි 739යි මේ මාසෙකට එන ගාන. ඊළඟට බලන්න මෙන්න මෙතන 3768යි 789යි. මෙන්න මෙතන බලන්න 2679යි 79යි. ඔයාලා දන්නවද මේ මොකක්ද කියලා? මේ තමයි Facebook Meta Verify එක. ඉතින් Facebook එකේ Meta Verify එක ගැන ඔයාලා දන්නේ නැත්නම් මේ වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න. ඔයාලගේ Facebook එකෙත් ඔයාලට මෙන්න මේ විදියට Meta Verify badge එක ඔයාලට හම්බ වෙලා ඇති. ඉතින් Meta Verify එකට ඔයාලා ගියාට පස්සේ මෙන්න මේ විදියට තිබුණොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට එකපාරක් ටච් කරාම ඔයාගේ Facebook page එක මොකක්ද කියලා මෙන්න මෙතන දෙන්න එනවා. ඉතින් මෙන්න මෙතන ඔයා එකපාරක් ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන next කියලා බටන් එකක් තියෙනවා. අන්න එතනින් ගියාට පස්සේ මෙන්න මේ විදියට Meta Verify badge එක තියෙන තැනට ඔයාලා වැටෙනවා. මේ තමයි Facebook Meta Verify එක. ඔයත් මේ වෙනකොට මේ Meta Verify එක කරගෙන ඇති. ඒ වගේම තවත් සමහර අය මෙන්න මේ ගැන මගෙන් ගොඩක් අහලා තිනවා. ඒක නිසා තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. Facebook Meta Verify එක කියන්නේ මොකක්ද? ගොඩක් අය හැමෝම මගෙන් අහපු දෙයක්. Facebook Meta Verify එක කියන්නේ ඔයාලා Facebook එකේ සමහර page වලට ගියාම මෙන්න මේ විදිහට බලන්න නමට ඉස්සරහින් මෙන්න මෙතන හරි ලකුණක් වැටෙනවා. ඒ කියන්නේ මේ Facebook එක අපිට ඉක්මනින්ම අඳුන ගන්න පුළුවන්. ඔයා හිතන්න මේ මගේ නම තමයි මේ තියෙන්නේ සුපුන් මදුශංක. ඉතින් සුපුන් මදුශංක කිව්වම අද ලංකාවේ වගේම ලෝකේ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් මේ නමින්ම ගොඩක් අය ඉන්න නිසා ඔරිජිනල් කෙනා හඳුන ගන්න තමයි මෙන්න මේ විදියට නිල් පාට හරි ලකුණක් එක්ක Facebook එකෙන් අපිට මේක ලබා දෙන්නේ. ඒ වගේම ඔයා හිතන්න ඔයා ලංකාවේ ජනප්‍රිය කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ලංකාවේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නම් ඔයාගේ හොඳ ආයතනයක් තියෙනවා නම් ඔයාට පුළුවන් Facebook එකෙන් Meta Verify badge එක අරගෙන ඔයා තමයි ඉන්න ඔරිජිනල් කෙනා කියලා ඔයාට මෙන්න මෙතන පෙන්වන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ තියෙන නිල් පාට හරි ලකුණින් වැටෙන Facebook Meta Verify badge එක අපි ගන්නකොට Facebook ආයතනයෙන් අපෙන් මුදලක් අය කරනවා. අන්නේ මුදල තමයි මෙන්න මේ විදිහට මම ඔයාලට වීඩියෝ එක මුලදී ඔයාලට පෙන්නුවේ. ඉතින් බලන්න මෙන්න මෙතන එයාලගේ වැඩිම පැකේජ් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. 53885යි 749යි. ඉතින් මෙන්න මේ Meta Verify badge එක අපි ගන්නකොට Facebook එකෙන් අපිට ලැබෙන benefits ටිකක් තියෙනවා. අන්න ඒ ටික තමයි මෙන්න මේ විදිහට යාලා පහළට දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට benefit ටික අපිට ලැබෙනවා. ඉතින් මෙන්න මේකට තමයි මෙයාලා මෙන්න මේ විදිහට 53885ක් අපෙන් අය කරන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන මේ max කියන verify එක අපි කරනවා නම් අපෙන් මාසිකව රුපියල් 53885ක් Facebook සමාගමට ගෙවන්න ඕනි කියලා තමයි මෙන්න මේ විදිහට අපිට පෙන්වන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ පැකේජ් කිහිපයක් මෙන්න මේ verify badge එක ඇතුලේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි සයිට් එකට යනකොට ඔන්න යාළුවගේ බලන්න ප්‍රීමියම් කියලා තව පැකේජ් එකක් තියෙනවා මාසෙට 11308ක් මෙන්න මේ විදිහට අපෙන් අය කරනවා. ඉතින් මෙතන ලැබෙන බෙනිෆිට් ටික අපිට මෙන්න මේ විදිහට අපිට පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට බලන්න ඔයාලගෙත් පෙන්නයි Facebook එකේ. ඊළඟට බලන්න මෙන්න මේ විදිහට එහා පැත්තට අපි යනකොට ප්ලස් කියලා තව එකක් තියෙනවා. මෙන්න මෙතන 3768ක් මාසිකව අපෙන් අය කරනවා මෙන්න මේ ප්ලස් කියන verify badge එක අපි ලබා ගත්තොත්. ඉතින් ඊළඟට බලන්න මෙන්න මේ විදිහට තව එකක් දීලා තියෙනවා ස්ටෑන්ඩ් කියලා. ඉතින් මෙන්න මෙතන 2679ක් අපෙන් මාසිකව අය කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Meta Verify badge එක අපි ගන්නවා නම් අපෙන් අය කරන පැකේජ් 4ක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපෙන් මාසිකව කැපෙන්නේ කියලා අපිට මෙන්න මෙතන එයාලා පෙන්නලා තියෙනවා. ඒ වගේම ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ. මෙන්න මේ Meta Verify badge එක ඔයාලා මුලින්ම ගන්නවා නම් ඔයාලට මෙන්න මෙතන දැන් මගේ පෙන්වන්නේ නැහැ. පළවෙනි එක මම අරන් තියෙනවා පළවෙනි badge එක. එතකොට ඔයාලගේ රුපියල් 178ක්. ඒ කියන්නේ ලංකා මුදලෙන් රුපියල් 178ක්. ඉතින් පළවෙනි මාසෙදී 178ක් කැපෙනවා. ඊළඟට දෙවෙනි මාසෙන් නම් ඔයාලට මෙන්න මේ විදිහට 2679ක් දැන් කැපෙන විදිහට තමයි එයාලා මේ පැකේජ් එක දෙන්නේ. මෙන්න මේ Meta Verify එක ගැන මම ඔයාලට කියලා දෙන්න හිතුවේ. ගොඩක් අය නොදැනුවත්ව මෙන්න මේ Meta Verify එක කරනවා. ඒ කියන්නේ ඔයාලා Facebook එකට ගියාට පස්සේ Meta Verify කියන තැනට ආවට පස්සේ එතන තියෙන පැකේජ් ටික දැක්කම ඔයාලා හිතනවා සමහරක් වෙලාවට මෙන්න මෙතන තියෙන මුදල් ඔයාගේ Facebook එකට සල්ලි විදියට ලැබෙනවා කියලා. මෙන්න මේ පැකේජ් වල තියෙන මුදල් කිසිම වෙලාවක ඔයාගේ Facebook එකට ලැබෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඔයාගේ Facebook එකේ මාසෙකට කැපෙන මුදල. ඔයා Facebook එකේ Meta Verify එක කරනවා නම් ඔයාගෙන් අනිවාර්යයෙන්ම ඔයාගේ ATM කාඩ් නම්බර් එක එතනදී ඉල්ලනවා. ඉතින් ඔයා වැරදිලාවත් මේ ATM කාඩ් නම්බර් එක දීලා ඔතන දන්නේ නැති පැකේජ් එකක් ඔයා ඇක්ටිව් කරොත් ඔතන තියෙන මාසෙකට කැපෙන මුදල ඔයාගේ බැංකු ගිණුමෙන් මාසිකව කැපෙනවා. ඉතින් මෙන්න මේ Meta Verify එක ඔයා කැමති නම් විතරක් කරන්න. එහෙම නැති වුණොත් ඔයා නොදැනුවත්ව ඔයාගේ අතේ තියෙන මුදල් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අලුත් දේවල් බලන්න මගේ Facebook එක දැම්ම ෆලෝ කරන්න. ඒ වගේම අනිත් අයටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න.